කාව්‍යා මාරන් කමිදු මෙන්ඩිස්ගෙන් සමාව ගනී. චෙන්නයි කණ්ඩායම පැරැද්දුවේ කමිදු නිසයි. කමිදු ඇල්ලුවේ උඩපන්දුවක් නෙවෙයි මැච් එකක්. ඒක අති විශිෂ්ටයි. කමිදු අනාගත ශ්‍රී ලංකාවේ පට්ටම ක්‍රීඩකයෙක් වෙනවා. පැට් කමින් ගෙනුත් අනාවැකියක්. IPL තරඟාවලියේ 43 වෙනි තරඟය ලෙස චෙන්නයි කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. එහිදී එම තරඟය අවසාන කරේ කමිදු මෙන්ඩිස් වන අතර එහිදී 17 වෙනි ඕවරයේදී නූර්ය වූ අවසාන පන්දුවට කමිදු මෙන්ඩිස් පහරක් එල්ල කරන අතර එම පන්දුව මිස් වන අතර එම මොහොතේදී සන්රයිසර්ස් කණ්ඩායමේ අයිතිකාරණිය වන කාව්‍යා විසින් කමිදු මෙන්ඩිස්ට නෝන්ඩියට මෙන් හිනාවන ආකාරය තරඟයේ අතරතුරදී දක්නට ලැබෙන සිදුවීමක් වුණා. ඒ සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහට ලක් කෙරූ අතර අවසානයේදී තරඟය දිනන්න ප්‍රධාන හේතුව වූයේ කමිදුගේ පන්දු රැකීම, පන්දු යැවීම මෙන්ම පන්දුවට පහර දීමේ දක්ෂතාවයයි. එම හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරු විසින්ද කමිදුට පදක්කමක් පිරිනැමූ අතර ඕස්ට්‍රේලියාවේ විශිෂ්ට ක්‍රීඩකයෙක් වන පෙට් කමින් විසින්ද පවසා තිබුණි. කමිදු යනු තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් බවත් කවදා හෝ ලෝකයේ අංක 1 ක්‍රීඩකයෙක් වන බවත්ය. තවද විවේකාගාරයට කාව්‍යාද ඇවිත් කමිදුගෙන් සමාවගත් බවත් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ වාර්තා කර තිබුණා. ඉතින් අනාගතයේදී ලෝකයේම හොල්ලන කමිදු ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.